සුබ දවසක්. ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. බොන්ජෝර්නෝ. මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැන් මේ ඉතාලියට ඇවිල්ලා අලුතෙන් ඉන්න කට්ටිය ඒ වගේම ඉතාලි භාෂාව ඉගෙන ගන්න අදහස් කරන තව පිටේ ඉන්න අයට හරි ඉගෙන ගන්න පොඩි ඉතාලි භාෂාව පිළිබඳ පාඩම් මාලාවක්. ඉතින් මම ඇත්තටම දකිනවා මේ YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ ගොඩාක් මේ අය මේ භාෂාව උගන්වනවා. ඉතින් ඒවා වීඩියෝ හරි වටිනවා හැමෝටම ඔයාලා ඒවා කොම් බලන්න. ඒ වගේම මේක මම කියන්න ඕනේ දැන් මම මේක ඉතාලි භාෂාව ඇත්තටම ප්‍රායෝගිකව ඒ කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ප්‍රායෝගිකව ඉතින් අපිට YouTube Facebook එක මොකුත් තිබුණ නැහැ. ඉතින් ඇත්තටම ගුරුවරු ළඟට යන්නත් එහෙම බැරුව ගියා. ඉතින් ප්‍රායෝගිකව මේ ඉගෙනගෙන ප්‍රායෝගිකව තමයි මේ ඕගොල්ලන්ටත් මේ මම දන්න දේ මම කියලා දෙන්න අදහස් කරන්නේ. මොකද මේක එක සරල ක්‍රම තියෙනවා මේව ඉගෙන ගන්න. ඒකත් එහෙමයි අනිත් එක තමයි භාෂාවක් කියන්නේ ඇත්තටම විශාල දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාෂාව මහා මූදකට අපි සමාන කරොත් එහෙම අපිට ඒක බාල්දියක් විතර බේසමක් විතර වතුර ප්‍රමාණයක් තිබ්බත් අපිට ඇත්තටම හොඳට චතුරව කතා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ඉගෙන ගන්න අමාරුයි. කාලයත් මදිනේ අපිට. ඉතින් ඒ නිසා මම කියන්නේ මම කියලා දෙන ක්‍රමයට ඕගොල්ලෝ මාව ෆලෝ කරොත් ඕගොල්ලන්ගේ තුනන්දුවත් එක්ක දවසට වැඩි එපා. දවසට එක පැයක් ඕගොල්ලන්ගේ කාලයෙන් මේකට හරියට කැපකිරීමක් කරොත් අනිවාර්යයෙන්ම ලෙසන්ස් 10ක් 12ක් විතර කරද්දී ඕගොල්ලන්ට තනියම මූලික සිද්ධාන්ත ටික ඉතාලි භාෂාවක් කාගේවත් උදව්වක් නැතුව මතකින් කතා කිරීමේ හැකියාව අනිවාර්යෙන් එනවා. හැබැයි ඒක ඕගොල්ලන් මත ඩිපෙන්ඩ් වෙනවා. මට විතරක් මේක කරන්න බෑ. මට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැපකිරීමක් කරන්න. මොකද ඇත්තටම අපි දැන් ඉතාලිය හරි වෙන රටක හරි අපි ජීවත් වෙන්න අදහස් කරනවා නම් අපි මූලිකවම කරන්න ඕනේ මේ රටේ භාෂාව ඉගෙන ගන්න එක. මොකද අපිට මේ ඉන්න ඉතාලි ජාතිකයොත් එක්ක එහෙම නැත්නම් අපි වැඩ කරන තැනක අපි කඩේකට ගිහලා බඩුවක් ගන්න මොන හරි දෙයකට ඒගොල්ලෝ කියන දේ තේරුම් ගන්න අපිට අනිවාර්යයෙන්ම භාෂාව පිළිබඳ දැනීම ඕනෙමයි. එහෙම නැත්නම් ටිකක් ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලෝ පොඩ්ඩක් මේක මේ අනිවාර්යයෙන්ම මේ ලෙසන්ස් ටික ෆලෝ කරලා පොඩ්ඩක් ඉගෙන ගන්න. මේකේ මම ඕගොල්ලන්ට දෙන්නේ ඇත්තටම මූලිකව කතා කරගන්න හරි විදිහට කතා කරගන්න පුළුවන් බේසික් එක පමණයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ බේසික් එක ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් මොකද ඉතාලි භාෂාවේ කතා කරන භාෂාවම තමයි ලියන්නෙත් ඒක වෙනසක් නැහැ. ඉතින් ගොඩක් බර වචන එහෙම තියෙනවා වෙනම. ඒවා ඕගොල්ලෝ ඊට පස්සේ මේ බේසික් එක හදාගත්තට පස්සේ ඕගොල්ලෝ තමන්ගේ උත්සාහයෙන් Google Translate එහෙම නැත්නම් ඔයාලට ඇහෙන දේවල් ඕගොල්ලෝ කැමති විදිහට තව මේකට ඇඩ් කරගන්න. ඇඩ් කරලා ඕගොල්ලන් දැනුම තව දුරටත් පළල් කරගන්න. ඉතින් එතකොට මේකේ මූලිකව යම්කිසි ක්‍රමයක්. ඒ කියන්නේ මම කියන්නේ මේක ඕගොල්ලෝ ලොකුවට ඔළුවට බරට ගන්න නැතුව නිකන් බොහොම සරලව ඉගෙන ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ දවසකට වචන 5ක් 6ක් 7ක් වගේ ඒ වගේ ඉගෙනගෙන මේක කරගන්න පුළුවන්. මොකද මේකේ තියෙන යම්කිසි රටාවක්. දැන් අපි උදාහරණයක් විදිහට ඕනම භාෂාවක තියෙන අර යන රටාවක්. ඉතින් ඒ රටාව තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒකින්ද මේක හරි සරලයි. ඉතාලි භාෂාව කියන්නේ අමාරු භාෂාවක් නෙමෙයි. ඉංග්‍රීසි දන්නවනම් ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඔයගොල්ලන් තවත් ලේසියි. මොකද දැන් මේක යන විදිහ ටිකක් සමානයි ලංකාවේ අපේ සිංහල භාෂාවට වඩා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ දැන් මේ පළවෙනිම හඳුන්වා දීමේ වීඩියෝ එකකින් මේ චූටක් දික් වේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්න ඕන හින්දා මේ ඒ නිසා මේක පොඩ්ඩක් ඕගොල්ලෝ හොඳට මේ මම දවසකට ඕගොල්ලන්ට වචන 5ක් එහෙම නැත්නම් පොඩි දෙයක් තමයි කියලා දෙන්නේ. හැබැයි මේ පොඩි දේ ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒවා එක එක සම්බන්ධ කරගෙන අලුත් ඒවා ඕගොල්ලන්ට හදාගන්න. ඉතින් මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ වැඩි හිතන්න එපා. ඕගොල්ලෝ දවසකට වචන 5ක් හරියට ඉගෙන ගන්න. හොඳයි. අපි එහෙමනම් පළවෙනි පාඩමට බලමු මොකද්ද ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම දෙන්නේ කියලා. හරිද? එතකොට ඕගොල්ලන්ට වේලස්සනින් මම කියලා දෙන්න ඕනේ මේ ඉතාලි භාෂාවේ දැන් ක්‍රියාපද තියෙනවානේ. දැන් අපි සිංහලෙන් කියනවා අපි සිංහල භාෂාවෙන් අපි කියනවා යනවා, එනවා, කනවා, බොනවා, නානවා, නිදා ගන්නවා, ඇවිදිනවා. ඒ ඔක්කොම මොකක්ද තේරෙනව නේද? වා කියන එකෙන් තමයි ඉවර වෙන්නේ නේ. දැන් මේ කතා කරන භාෂාවේ. හොඳේ. නමුත් දැන් ඉතාලි භාෂාවේ ওই ක්‍රියාපද ඔක්කොම ඉවර වෙන්නේ එහෙම නැත් ක්‍රම 3කට. හරිද? පළවෙනි ක්‍රමේ තමයි ආරේ. හරිද? දෙවෙනි එක තමයි ඊරේ. IRE. හරිද? තුන්වෙනි ක්‍රමේ තමයි ඒරේ. ඔන්න ඔය શબ્ද තුනෙන් තමයි මේ ඔක්කොම මුළු සේරම ඉතාලි භාෂාවේ තියෙන ක්‍රියාපද ඔක්කොම ඉවර වෙන්නේ. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම ආරේ කියන එකට අපි බලමු පර්ලාරේ.
ඒ කියන්නේ අපි කතා කරනවට කියන්නේ පර්ලාරේ. ඊට පස්සේ ඊරේගෙන් අපි කිව්වොත් වෙනීරේ එනවා. හරි. ඊට පස්සේ ඒරේ කියන එකට අපි එකක් ගත්තොත් උදාහරණයක් සපේරේ. ඒරේ කියන එකෙන් ටිකක් අඩුයි වචන. මේ ආරේ ඊරේ තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. නමුත් ඒරේ වලිනුත් තියෙනවා. එතකොට ඔන්න ඔය ක්‍රමවේදයට තමයි ආරේ ඊරේ ඒරේ. ඔන්න ඔය විදිහට තමයි මේක ඉවර වෙන්නේ. හරිද? එතකොට මම දැන් ඕගොල්ලන්ට අද දෙනවා. ඕගොල්ලන්ට මම වෙන මුකුත් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ මෙන්න මේ වචන මම පහක් දෙනවා. ක්‍රියාපද පහක්. හරිද? මෙන්න මේ ක්‍රියාපද පහ මේ හොඳට ඕගොල්ලෝ මේක පාඩම් කරගන්න. පාඩම් කරන්න කියන්නේ මේක පොතක ලියනවට වැඩිය හොඳයි. ඔගොල්ලෝ මේක ඔළුවේ මොකද අපි කතා කරද්දී අපිට පොත බලන්න බෑනේ. ඒ නිසා හැම තිස්සෙම ඔගොල්ලෝ උත්සාහ කරන්න නිතරම පොත බලන්න නැතුව. පොත නැතුව මේ වචන පහ මතක තියාගන්න. හරිද? මේකේ තේරුම් එක්ක හොඳට තේරුමත් එක්ක. එතකොට අපිට ටක් ගාලා වචනේ කනට ඇහෙනකොට මේකේ තේරුම ඔළුවට එනවා. එහෙම නැත්නම් මේ වචනේ කියන්න ඕන වුණොත් අපිට සිංහලෙන් මේ වචනේ ඉතාලි වචනේ එනවා. හරිද? මේවා ඉතාම වැදගත් මෙන්න මේ ක්‍රියාපද ඇත්තටම අවශ්‍යම කතා කරන්න ඕනම. හරිද? ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට මම දෙනවා එස්සරේ. එස්සරේ. හරිද? එස්සරේ කියන්නේ වීමට. වීම. හරිද? හැබැයි තව දෙයක් තියෙනවා. දැන් මම මේ කියලා දෙන ක්‍රමයට ඕගොල්ලෝ ෆලෝ කරනවා ඕගොල්ලෝ මේ විදිහට මේක මතක තියාගන්න. දැන් එස්සරේ කියන්නේ වීම. හරි. නමුත් ඕගොල්ලෝ හැමතිස්සෙම වීමට කියලා මතක තියාගන්න. මොකද හේතුව තමයි එස්සරේ කියන්නේ ඉංග්‍රීසි වලිනුත් කියොත් එහෙම to be. ඒ කියන්නේ වීමට. හරිද? ඒ විදිහට මතක තියාගත්තොත් තමයි ඔයගොල්ලෝ මේ ක්‍රමය අල්ලගන්න ලේසි. වීමට කියන මතක තියාගන්න. හරිද? දැන් වීම කියන්නේ මෙහෙමයි. දැන් අපි සිංහල කියන්නේ මම වෙමි, ඔහු වේ, ඊට හොඳ ළමෙක් වෙමි, මට හොඳ ළමෙක් මම වෙනවා. ඒ වගේ අර ඒ වෙන එක. හරිද? ඒක ඕනේ. එස්සරේ. පළවෙනි වචනේ එස්සරේ. දෙවෙනි එක වොලේරේ. වොලේරේ. හරිද? වොලේරේ කියන්නේ උවමනා වීමට. උවමනා වීමට. ඕන වීමට. හරිද? ඒ දෙවෙනි වචනේ. තුන්වෙනි එක තමයි පොතේරේ. හරිද? පොතේරේ කියන්නේ හැකි වීමට, පුළුවන් වීමට. අන්න ඒ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ ඔයගලන්ට තේරෙයි මම ඇයි එහෙම කිව්වේ කියලා ඊළඟ පාඩමේ. ඊළඟ වචනේ තමයි ස්තාරේ. ස්තාරේ. දැන් මම ඔයගලන්ට මේ වචන ටික යටින් මේ ටයිප් කරලා දාන්නම් මේ වීඩියෝ එක එඩිට් කරද්දී. ස්තාරේ. හරි? ස්තාරේ කියන්නේ සිටීමට. සිටීමට. හරි? ඊට පස්සේ තව වචනයක් දෙනවා. හරි. මේක දෙන්නේ අර වචන හතරට තව එකක් මම වැඩිපුර එකක් දෙනවා. අන්දාරේ. හරිද? ඊට පස්සේ මම ඕගොල්ලන්ට ඊළඟ පාඩමින් කියලා දෙනවා මේ වචන පහෙන් වාක්‍ය කොච්චර හදන්න පුළුවන්ද? මේකේ වචන පහ හෙට මෙහෙට කරලා ඕගොල්ලන්ට හිතෙයි මෙච්චර ලේසිද කියලා. මේ වචන පහ හෙට මෙහෙට කරලා කොච්චර දේවල් හදන්න පුළුවන්ද කියලා. හරිද? හරිම ලේසි. ඒ නිසා කිසිම විදියකින් හිතන්න එපා මේ භාෂාව අමාරුයි කියලා. මේක අනිවාර්යයෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ හරිම ලේසියෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. මේ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට අන්දාරේ. හරි? දැන් එතකොට අපි පළවෙනියෙන්ම දුන්නා එස්සරේ. දෙවෙනියට දෙනවා වොලේරේ. තුන්වෙනියට දෙනවා පොතේරේ. හතරවෙනියට දුන්නා ස්තාරේ. පස්වෙනි එක අන්දාරේ. හරිද? දැන් ඕගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එක ඕගොල්ලෝ බලද්දී මේ ඕගොල්ලන්ට මේ වචන පහ පුළුවන් වෙලා තියෙන්න ඕනේ. හරිද? ඒ වචන පහ පුළුවන් වුණාට පස්සේ තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ මේ වචන පහ මේක ගොඩක් වෙලා යන මේක අමාරු එකක් නෙමෙයිනේ වචන පහයිනේ. හරිද? මේ ශබ්ද පහක් තියෙන්නේ. මේ ශබ්ද පහ වචන කියලා හිතන්නත් එපා. මේ ශබ්ද පහ ඕගොල්ලෝ සිංහල තේරුමත් එක්ක මේ මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්නම්. මේක තමයි මූලික මං කියන බේසික් එක. මේකෙන් පස්සේ කොහොමද අපි මේකෙන් ලක්ෂ ගණනක් අපිට වාක්‍ය හදන්න පුළුවන්. හරිද? ලක්ෂ දහස් ගණනක් වාක්‍ය හදන්න පුළුවන් මේ වචන පහෙන්. හරිද? හැබැයි මේකට තව අවශ්‍ය වෙනවා. ඒකට මම ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට කොයි වචනේද දෙන්නේ? කොහොමද වෙන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකේ අපි අනිවාර්යයෙන්ම හම්බෙලා කතා කරමු. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. දෙවෙනි ලෙසන් එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්. හම්බෙමු.